ළමා සතිය ගැන දැනදී කිව්වොත් මේ දැන් ඉන්නව ලංකාවේ ගොඩක් දක්ෂ දරුවෝ. මේ දක්ෂ දරුවන්ට ඔය අඩිතාලමක් දෙන්න පුළුවන් නම් ඒක නාලිකාවකට ඒක පුළුවන් මේ ස්වර්ණවාහිනියටම තමයි. මොකද දැන් දීලා තියෙනවා. ඉතින් මේ ළමයින්ට මේ වගේ chances ගන්න පුළුවන්. එහෙම නේද චනුලියක්කේ? ඔව්. දමිතු දැන් ළමා සතිය ගැන කතා කරනකොට විශේෂ දවසක් තව ළඟ එනවා. මොකද්ද? ලෝක ළමා දිනේ. ඔව් ලෝක ළමා දිනේ තමයි. ඉතින් අපි වෙනුවෙන්ම ලෝක ළමයා දින මේ සැමරුමක් තියෙනවා. ඒ ඔක්තෝබර් 5 වෙනිදා. ඉතින් එදාට දැන් අද අපි බැලුවනේ මැජික් එකක්. ඒ වගේ මැජික් සංදර්ශන තියෙනවා. ඒ වගේම තව සුල්තාන් සතුන්ගේ සංදර්ශන තියෙනවා. තව මොනවද තියෙන channel එකක්? තව හපම්පැදුරේ තිර පරීක්ෂණ තියෙනවා. ඒ වගේම චිත්‍රපටවලට තිර පරීක්ෂණ තියෙනවා. නේද? ඒ වගේම තමයි වෙස්ටර්න් බෑන්ඩ් කම්පිටිෂන්ස් තියෙනවා. ඒ වගේම ඉතින් අපිට පුළුවන් හපම්පැදුරේ අපිත් එක්ක ඔයාලට පුළුවන් සින්දු කියන්න පුළුවන්, නටන්න පුළුවන්, ඔයාලත් එක්ක කතා කරන්න අපි එනවා ඉතින් එදාට. චනුලියක්කේ සංගීත සැන්දෑවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හපම්පැදුරට විශේෂ දෙයක් තියෙනව නේද? ඒ මොකද මම? විශේෂ දෙයක් කියන්නේ? සංගීත සැන්දෑවද? සංගීත සන්ධ්‍යාව. ඔව් සංගීත සැන්දෑව. ඒක කියන්නේ. ඒක තියෙන්නේ විහාර මහදේවී උද්‍යානයේ. ඒක කිව්වේ නෑ. විහාර මහදේවී උද්‍යානයේදී මුළු දවසෙම තියෙනවා. ඉතින් හවස 3 ඉඳලා සංගීත සන්ධ්‍යාවකුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අපිත් එක්ක විනෝදන්න පුළුවන්, සින්දු ගන්න පුළුවන්, මේ හැමදේම කරන්න පුළුවන්. නේද? ඒක නේ කොඩම විවෘතව ආරාධනා කරනවා නේද?